හෙලෝ ගයිස් අද අපි ප්ලේ කරන්න යන්නේ ලංකාවේ කොල්ලසෙට් එකක වැඩක්. මේ ගේම් එකේ නම තමයි වලව්ව. මේක තමයි අනික මගේ පළවෙනි වීඩියෝ එක. එහෙනම් වැඩි කතා නැතුව සබ්ස්ක්‍රයිබ් කරලා එකතු වෙන්න මගේ පළවෙනි වීඩියෝ එකට. Let's go to the video. ගමේ මිනිස්සු කියන විදිහට මේ වලව්ව අද්භූත සිදුවීම් වලින් පිරිච්ච තැනක්. ගේට්ටුවෙන් ඇතුළටම එනකොටම අමුතු සීතලක් එක්ක කියා ගන්න බැරි තරම් පාළු මූසල හැඟීමක් දැනුණා. වලව්ව ඇතුළෙන් එක එක සද්ද ඇහෙන්න පටන් ගත්තා. ඒ නිසා මම තව ටිකක් වලව්ව ළඟටම ආවා. එකපාරටම කවුරු හරි මගේ පස්සෙන් එනවා වගේ දැනුන නිසා මම පිටිපස්සට හැරුණා. ඒත් එක්කම මාව පොළොව ඇතුළට කඩාගෙන වැටුණා. එතනින් පස්සේ මට මුකුත් මතක නෑ. මම මේ කොහෙද ඉන්නේ? හරිම පාළු තැනක්. පුළුවන් තරම් ඉක්මනට මෙතනින් පැන ගන්න ඕනේ. මේ මොකද්ද මේ? පේන විදියට පරණ ඩයරියක් වගේ. බලමු. ගයිස් මම මේක ටිකක් වෙලා තියන්නම් ඔයගොල්ලෝ කියෝ ගන්න. ගයිස් මං හිතනවා ඔයගොල්ලෝ කියෝ ගන්න ඇති කියලා. එහෙනම් අපි මේ තුරක් තියනවා මේකේ ලොක් එක ඇත්තේ මේ කබඩ් එකේ නේද? හරි එතන යතුර නම් තියනවා අපි ඒකත් අරන් යන්. දොර ඇරගෙන හරි ගයිස් මේ තියෙන්නේ අර කිව්ව නිදන් වතුල වෙන්න ඕනේ. මේ තමයි ගයිස් ආගේ තිබ්බට නිදන් වතුල. මම මේක ටිකක් වෙලා තියාගන්නම්. මේකත් ඔයගොල්ලෝ කියෝ ගන්න. ගයිස් ඔයගොල්ලෝ කියෝ ගන්න ඇති කියලා හිතනවා. මම ටිකක් වෙලා ඔයගොල්ලෝ ඒක මම කියෝ ගන්න. කාසියක්ද කොහෙද හම්බුණා? මේකේ මොනවද තියෙන්නේ? මොකුත් නෑ. කාසියක් තියෙනවා ගන්න බෑ. ආගේ තිබ්බ හැටියට අපි කට කාසි 12ක් ඕන. මේ කැඩියට තව අරින්න අපේ මොකුත් නෑනේ. මේ විමතිනේ මේක තර කිව්ව නාග ගල නෑනේ. ඒක නෙමෙයි. තව මොකක්ද එකක් තියෙනවා. මොකක්ද මේ? හරියන් අපි ගයිස් මේ ටිකක් චෙක් කරලා බලමු. ප්‍රෝබාර් එකක් තියෙනවා. මේ කබඩ් එකක් තියෙනවා. මේක අස්සේ තියනවාද මොකෝ? ඒක අස්සේ මොකුත් නෑ. මෙන්න මෙතන කාසියක් තියෙනවා. යට කට්ටකුත් තියෙනවා ගයිස්. මෙතන අන්න මේකක් තියෙනවා. ඔයකත් අපිට ඕනේ ගයිස්. මේකෙ මොකුත් නෑ. මේක ගලවමු හිංසක. ගයිස් ආච්චිට සද්දය ඇහෙයිද දන්නේ. මේකේ ඉන්නේ ආච්චි කෙනෙකුයි සීයා කෙනෙකුයි. ගයිස් මේක සීයා කෙනෙක් ඉන්නවා කිව්වට ඌ තමයි මේ ගෙදර වැඩකාරයා. වැඩකාරයා වුණාට ඌ කෙලිනවා අපි. හරි සද්දය ඇහෙයිද දන්නේ. වැටුණම් කොකෝ එකක් ගලවමු. ඒකක් ගලවමු. ඒකක් ගලවමු. වැඩකාරයා වැඩිපුරම ඉන්නේ 3 වෙනි තට්ටුවේ. මම කලින් පොඩ්ඩක් ඇහුවා. මේක ඩ්‍රොප් කරන්න කොහොමද? ඩ්‍රොප් වෙන්නේ නැහැ කොච්චර ඇහුවා. ඩ්‍රොප් වෙන්නේ නැහැ. ඩ්‍රොප් වෙන්නේ නැහැ. ඩ්‍රොප් වෙනකෝ. ඩ්‍රොප්. ගයිස් මේක ඩ්‍රොප් වෙන්නේ නැහැ. මම හදාගෙන ඉන්නේ.
ගයිස් මං හිතන්නේ මේ හරි එක හදාගත්ත ගයිස් බලමු මෙයාලා ආච්චියේ මක්ක හරි තියනවද කියලා. හරියන්නේ නෑ. ඒකෙත් මොකුත් නෑ ගයිස්. අපි ෂේප් එකේ උඩ තට්ටුවට යන්. මේක කන්ට්‍රෝල් කරන්න පොඩ්ඩක් අමාරුයි. හැව දුවමු හැවා නෑනේ. ආච්චි නම් පේන්නේ නෑ හැව හැබැයි. මේ කවුද බලමු. සුද්දෙක්ද කොහෙද? සුද්දෙක් කියලා කිව්වේ. තැටියක් තියනවා. ඩ්‍රොප් කරලා මේකම. හරි ගයිස්. හරි ආච්චි එනවත් දන්නේ මේක මොකුත් නෑ. වස්තුව හොරකම් කරන්න හොරෙක් ඇවිත්. ආච්චි මේ මගුලක් කතා කරනවා. මේ ගිය තුට්ට වැටිලා මට මේ පැන ගන්න නැතු ඉන්නේ. තෝගේ වස්තුවක හොරකම් කරන්න ආපු එකක්. මේක වහගමු ගයිස්. මේකෙන් පේනවා එනකොට පේන්න නම් කවුරුත් නෑ. අරේනේ ආච්චි. ඔය වයසට ඔහොම මහන්සි වෙන්න ඕනේද? බලන්නකෝ ඒකේ තණ්හාව. ආච්චි කියන්නේ ඔහොම දුවන්න හොඳ නෑ ආච්චි. යුගම ඵලයන්කෝ. ආන්න එහෙම. හරි ආච්චි නෝ යනෝ ගයිස්. නෑ ෂේප් එකේ යන්න තියන්නේ හිර වුණා. හරි මේක ඇතුළේ ගිහිල්ලා තව මොනවා හරි තියෙන පුස්කොළ පොත නම් තියනවා. ඒක පෙන්වන්නේ ගයිස්. පිස්සරහට යන්න. හැව ඉන්සරියා බහුවෙමු. ආපහු හැව. මේ ආච්චි මෙතන යන්නේ නැද්ද ගයිස්? එනවා ගයිස් ආච්චි. ආච්චි යන්නේ ග ඇහැව කියන්නේ ආච්චිත් දෙනෝ. ආච්චි ආච්චි යනවා ගයිස්. ඉම්මට ගිහලා හංගියෝ මේ දොර පිටිපස්සේ හොඳයි. දොර පිටිපස්සේ හංගියෝ ඒත් ඇහැ තියනවා. ඔයාලා දන්නවද ගයිස් ඔය නිදන් වස්තුව කියලා ඇත්තම පුස්කොළ පොතක් තියෙනවා. සමහර විට දන්න අයත් ඇති. ආච්චි ගියා. නිදන් වස්තුව නෙවෙයි නිදන් මතුලද මොකක්ද ඒක? ආච්චි මෙතන ඉන්නේ ගයිස්. ආච්චි ගියයින් පස්සේ හම්බෙමු. හිතන්නේ ආච්චි ගියා. ඔව් මං හිතන්නේ ආච්චි ගියා.
අපි ෂේප් එකේ උඩහට යන් කුස්සිය නේද අර අපි කාසිය තියෙනවා යම කුස්සිය පැත්තට මේව අරින්න පුළුවන් ඒව අරින්න බෑ මේවා අයත් බෑ අරින්න බෑ මේවා එහා පැත්තේ තව මොකද්ද කාමරයක් තියෙනවා අපිටම ඩිස්ක් එක දාන්න එක හම්බුණා නම් ඇහැව ගයිස් මේකේ නෑ ආච්චි යනවා ගයිස් තුමු කාමරයක් තිබ්බ එක හොයාගත්තා නම් ගොඩ මේ පැත්තෙන් නෑ මේ පැත්තේ හැංගෙන්නේ නෑ හැබැයි මේ පැත්තට එන්නේ නැතිව ඇති බලමු ආච්චි යනවාද කියලා එහා පැත්තේ කාමරේ ආච්චි නම් එන්නේ නෑ එහේ ආවා ආච්චි යනවා මෙහෙ යන්න බෑ මෙහෙ යනවා ආච්චිට වෙට්ටුවක් දාමු හිංසරේ මෙහාට එන්න ආච්චි මෙහාට අපි ගියා පස්සේ යමු ආච්චි ගහනවා යමු ගයිස් මේ තියෙන අර කාමරේ මෙතන හැංගෙන්න හොඳ තැනක් වගේ. ඔව් මචං මෙතන හැංගෙන්න හොඳ තැනක් තමයි. අර ඩිස්ක් එක දාන එක මෙතන තියෙන්නේ අපි ඒක දාමු ගයිස්. පළවෙනි දවස් හන්ද පැටලෙන වැඩිය ගණන් ගන්න එපා ආච්චි එනවා. මේ ආච්චි යන්නේ නැහැ. පළයන්කෝ ආච්චි වත දෙන්නේ නැතුව. ආපහු එනවා. ආච්චි ආච්චි යන්න නැති පාටක් තියෙන ගයිස් අපි මේක ෂේප් එකේ ගිහිල්ලා දාලෙමු ආච්චි එන්නේ කන්නේ හරි ඒක නම් දැම්ම දැන් අපි මේක ඔබාගෙන හිටියම මේක දෙකක් ප්ලේ වෙනවා පොඩ්ඩක් ඉන්න ගයිස් හරි දැන් ප්ලේ මහලේ නාග මුරගල පරීක්ෂාවෙන් බලාපන් කාසි දොළොසක් රනින් අරගෙන පාමුලින්නේ තබාපන් ගල් දොරක් නැත තුල්වීමට නාගමැණිකත් සොයාපන් එයින් මත්තේ නිදහනක් නැත යකුට අර පහළ තිබ්බ පුස්කොළ පොතේ ටිකමයි මේකෙක් ගියේ ඒ ඇසේ ආච්චිතාවා මේ පැත්තේ මොකුත් නැද්ද ගන්න ෂේප් එකේ යන්න තමා තියෙනවා මේ පියානෝ වැටෙනවනේ මේක ගමු අපි නෑ නේ අතට හරි ආවා ගයිස් අපි උඩ තට්ටුවට ගිහින් බලමු මේක මොකක්ද තියනවද ඒකෙම මොකුත් නෑ මේ තට්ටුවේ තමයි ගයිස් 100 ඉන්නේ බලන්න 100 ඉන්නවද අර ඉන්නේ 100 මේ ටිකකුත් අතට මේක ටිකක් වෙලා හැංගිලා එමු 100යිද නැද්ද මේ 100ව නැති කරන්න පුළුවන් ගයිස් 100 මෙහෙන් යනවා මෙතෙන්ට එරම ඉන්න මේ ඉදන්නේ ආච්චිතරෙන් આવොත් ඉවරයි මං කපෝති එහෙම මට මිනිහෙක්ගේ සුවඳ දැනෙනවා සුවඳ බලන්න උඹ බල්ලෙක්ද ඇහැත්තෙනවන්න හරි ආච්චි හෙහෙහෙ ගන්නවද කොයිද පාර ආච්චි පල්ලෙහෙද හෙහෙහෙ ගහන එහෙනම් Tapi hora, mang babi ibarat කරනවා. ආච්චි මේ වැරදියට තේරුම් අරන්න හොරකම් කරන්න නෙමෙයි ආවේ උන්න රංකාසි 12ක් හොරකම් කර රංකාසි 12යි මැණික් කැටයකුයි උස්සන්න තියෙන එච්චරයි guys එනවා මේක පල්ලට ගිහලා ගෙන තියෙන
ආච්චි එනවද? මේ පැත්තෙන් නෑ. ඒ පැත්තෙනුත් නෑ. ආපහු උඩට යා. මේකත් අර සීයේ අපි ගියා. සියා වෙට්ටුවක් දාමු. සියා පල්ලහැට ගමු. සියමකෝ උඩ එන්න පල්ලහැට උඩ එන්න එපා. බහිනවා පල්ලහැට. බහින්නයි කිව්වේ පල්ලහැට. බහිනවා පල්ලහැට. මෙහෙම හරි බහිනවා පල්ලහැට. බහිනවා පල්ලහැට. බහිනවා පල්ලහැට. බහිනවා පල්ලහැට. බහින්නයි කිව්වේ පල්ලහැට. එහෙම එන්න සියා. එහෙම එන්න. මෙහාට එන්න. මෙහාට කොහෙද යන්නේ? මෙහාට එන්න. මෙහාට යන්න එපා. අනේ ඉන්න. මෙහාට එන්න. අන්න හරි ආපි ගියා. උටා මිටි පාරක් ඇදුණා. කමන්නේ උඩට යන්න. මෙතනින් එහාට ගියට මේ කරායම මේකට ගියව වැටෙනවා guys. මේ තියන්නේ අර මක්කද නාග මොකද අඩේක වැටුණා. අඩේක හොයාගන්න. ඒ ග්ලිච් වුණාද? ඒක නැති වුණාද කියති? මේ මොකද මේ? ඒක පල්ලෙහාට වැටුණාද දන්නේ නැහැ. යන් හීසරේ. මේ වරින්න පුළුවන්ද? මේවා වැට. එයාට හැංගෙන දන්නේ. මේ දන්නේ. මේ වරින්න බෑ. මේකෙන් පනින්න තමයි තියෙන්නේ. මේ අසකට තියලා ඉන්නද? අම්මට හොටු ආච්චි මෙතනට මේ පෙන්නලා තියෙන්නේ. තව හෙල්ත් පොඩ්ඩක් අඩු. එහෙනම් අපි මේක සිරින්ගලින්මු. ආච්චි මෙතන එහෙනවා. මං හිතන්නේ ආච්චි ගියා. අම්මට හොටු ඩයමන්ඩ් එක වැටුණා නේද? මට ඒක පල්ලෙහාට වැටුණාද? මේක පල්ලෙන්නේ නැහැ. ඩයමන්ඩ් එක නම් පේන සමානයි. ඒක අස්වෙන්නේ නැහැ. ඒක පල්ලෙහාට ආච්චි ඉන්නවා. කොහෙද ඩයමන්ඩ් එක? මේක අස්සේ තමයි තියෙන්න ඕන. මේක අරින්න පුළුවන්ද? යතුර වැටුණා. ඒක නැති වුණාද? ඒක නැති වුණාද කොහෙද guys? මේව නැති වෙන්න ඕනේ. හරි ඒකත් ඇරියා. උඩට යන්. සිය මෙතන. අහුවේද? හරි තුවන තියෙන්නේ. සිය මෙහෙම ඌ වැටෙන්නේ මේකෙන් ගියා. මේක හරි අසාධාරණයි. ඌ මේකෙන් ගියාට වැටෙන්නේ නැහැ. සිය මෙහෙ අමට උඩ වැටුණා. එනවා ආපහු. අනික කොහොමද දුවන්නේ නැතුව වෙන්නේ? ඒක නැද්ද? මේවයි මොකුත් නෑ. හරි මේ ගන්න පුළුවන්ද? ඒක ගන්නත් ක්‍රෝබාරගෙන බෑ. පොල්ලෙනු බෑ. මේ වරින්න බෑ. පිච්චි ගරින්න බෑ. ක්‍රෝබාරකින් ඒක ගරින්න බෑ. එහෙනම් අපි යම් පල්ලෙහාට ආවහු. මේක පල්ලෙහාට ඒක පල්ලෙන්නේ නැහැ. මේක ගන්න පුළුවන්ද? පුළුවන් කියලා පෙන්නනවා. කාසියක් තියෙනවා. අපි මේ කාසෙට් ටික ගිහින් දාලා මුලින් මේ හරිය කාසි තිබ්බ නේද? මේ උනත් කාසිය නෙවෙයි. යට කට්ටක් තියෙනවා. ඒක කාසියක් නෙවෙයි. කාසියක් තමයි උනට කාසියක් නෙවෙයි. මේක ඇතුලේ මොකක් හරි තියෙනවද? මිටියක් තියෙනවා. නෑ අර පොළු කෑල්ලට
මිටි කෑල්ල. හරි හරි. ඒක එතකොට පොළු කෑල්ලක් විතරයිද? මොකුත් නැත්ද මෙතන තව? මේක බලලි කාසි නැත්ද? ඒක බලන්නේ නෑ මොකද? මේ හිරු වුණාද? ආකට රේ කරන දේ. ෂේප් එකේ ආච්චිනෝ ආපහු එට්ටුවක් දාන්න තමයි තියෙන්නේ. ඒ පාර මේ පැත්තේ ආච්චි මෙහෙන් අපි ගියා. කාසියක් මේ තියෙන තව කාසියක්. තව කාසි නැද්ද? මෙතන තව කාසියක් තියෙනවා. කාසි 3යි උඩටම ගන්න පුළුවන්. මේ 3 උඩට ගිහින් දාලා එන්න තමයි තියෙන්නේ. සීයා නැති වෙයි කියලා හිතනවා. අපි මේ දුවගෙන සීයේ අපි මේ ටිකට තාම මේ ටික එකත් ඒවා අනිත් එකත් ඒවා අනිත් එකත් දෑව දැන් ඉම්මන්ට යන් සීය නෝද කොහෙද? මේ තියෙන්නේ ආග නැති වුණා කියලා හිතුවට ඒක මේකට සෙට් වෙලා. ඒක අදින්න මේ ටික දාලා දාන්න නැතුව අදින්න බෑ. දාලා තමයි අදින්න වෙන්නේ. මේක මිටියෙන් ගලවන්න බෑ. ඒක දුරද්ද කොහෙද? මේ මොකක්ද එළියක් තියෙනවා. අර දොරටුව මේකද කොහෙද? සීයා කොහෙද? මේව ගන්න බෑ. ආච්චි නෝ එහෙන් ආච්චි ඔය වයසට ඔහම දුවන්න හොඳ නෑ. අම්මට උඩු සීයා මෙහෙන් වෙට්ටුවක් දාන්න වෙනවා. හරි වෙට්ටුවක් දාව ඉම්මන්ට ගිහලා ඉතුරු කාසිය ටිකක් හොයාගෙන තියෙන. මේකේ කාසියක් තියෙනවා. තව කොහෙද කාසි තියෙන්නේ? මෙහෙ තිබ්බා. මේකේ කාසි මේ පැත්තේ නෑ. තව මේක පල්ලට වෙලා යමු. ආච්චි නමත නෑ. නැද්ද? තව නෑ. තව කාසි හොයාගන්නට නෑ. එක කාසියක් හම්බුණා. යම් පහලදි නෑ මෙතන එක තියෙන්නේ. මං අර කලින් දාපු එක. ඒක ගමු. ආච්චි නම මෙහෙ. හරි ඒක ගත්ත. ආච්චි නම යම් පල්ලහැට ආච්චි ට්‍රිගර් ගහනවා වගේ මට ගහන. දියමන්තියක් නැද්ද ගයිස්? තව කාසියක් හම්බුණා. ඉන්නන්ට යම් මෙහෙන් ආච්චි නෝන මේ සේවලු එන ආච්චි නෝ මේ ගස නෑ මෙහාට වෙලා ඉන්න. එතකොට හරි මේක එහා පැත්ත මෙන්න මෙතන වෙට්ටුවක් දාන්න උඩ. මේ පැත්තේ කාසිය තියනවාද? මේ පැත්තේ කාසිය නෑට කට තියෙනවා. ආච්චි ඒත් එක පුල් වෙලානේ. කොහොමද දන්නේ? ඔහෙ නෙමෙයි උඩට යමු. උඩට සීයා ඇති. සීයා අර කාමරේටම ගිහලා. සීයා මෙහෙ පේන්නේ නැද්ද? සීයා මෙහෙ ආන්න එහෙම මේක වැටෙන්නේ නැති එක තමයි අවුල්. මේක අපි වැටුණාට මූ වැටෙන්නේ නෑ නෝ. එන්න සීයෙන් ආච්චි සීයයි කිව්වට මම හොල්මන්ද දන්නේ. සීය නම් පේන හැටියට මොකද ගෙදර වැඩකාරයම තමයි. ආච්චි කොහොමවත් දන්නේ වැඩිය එඩිට් නම්බර් ලාපොරොත්තු වෙන්න එපා. මේ ටික දාමු ඉම්මන්ට. අර මණික කොහෙද දන්නේ? සීයේදීද? සීයා පිය. තව ටිකයි තියෙන්නේ. මෙතන කාසියක් තියෙනවා. ඒක ගමු. තව මෙතන කාසියක් තියෙනවා. ඒකක් ගමු. තව කොහෙද කාසි තියෙන්නේ? අර උඩ පෙන්නනවා. අපිට තව එකතු කරන්න තියෙන්නේ කීයද? පල්ලෙහා තව කාසි තියෙනවද? මේ පැත්තේ මේක ගන්න බෑනේ. මේ පැත්තේ පුස්කොළ පොතනම් තියෙනවා.
මේ පැත්ත මෙතන කාසියක් තියලා තියෙනවා. යමු ගයිස්. ආච්චි නැති වෙයි කියලා හිතනවා. එහෙනම් එනවා ආච්චි මේ මෙතන. ආච්චිනේ. ආච්චි මේ අපි උඹලට බය නෑ. ඉවසුව ඇති මම්මා යම්. ආච්චි. ඔය හිටපිය හොරා. ආච්චි ආච්චි. පැත්තේ යමු. මේ පැත්තෙන් අසියේ මේ පැත්තේ මේක මම කලින් ගහලා තිබ්බට වීඩියෝ එකක්වත් දැක්කේ නෑ මේක කරන්න තියෙන්නේ මොනවද කියලා. මේ කාසි 12ක් දාන්නේ කිව්වහම තමයි මේ කාසි ටික දාන්නේ. තව 3යි තියෙන්නේ 9ක් දාලා තියෙනවා. ඒ දෙකක් මනින් හොයාගත්තා නම් ආච්චි මේ මෙතන මේ පැත්තේ නෑ ආච්චි. මේ පැත්තේ මේ තියෙන්නේ එක එකයි. හරි තව දෙකක් ඕන දෙකක්. ඒක මේ පැත්තෙමද මේ පැත්තෙමද මේ පැත්තේ නෑ ඒ දෙක. මේක යට නෑ. මෙතන නෑ. මේ හරියට නෑ. මේ වයිට් නෑ. මේ පැත්තේවත් තියෙනවා දිලිසෙන්න මොකද? නෑ ඒ කාසියක් නෙවෙයි. කාසියක් තමයි උනට කාසියක් නෙවෙයි. මේ පැත්තේ නැත. මේ පැත්තේ මේ ටිකේ නෑ. මේ කාසියක් තියෙනවා. ඒ කාසිය නෑ. ආච්චි මේ මෙතන. අපි පොඩ්ඩක් මෙහෙන් යන්න. ආච්චි දැන් ඊසි මොකද? ආච්චි ඊසි දැන්. කාසියක් නැත්නම් මේ පිච්ච කරින්න අපේ. තව කාසියක් මේ ලාච්චි ඉන්නේ. මේකෙන් නෑ. ඒක ලාච්චියක් තුනනේ නේද? ඒකෙන් නෑ. කොහෙද මේ කරින්න අපේ. මෙතන යනකොට ටින්ගල් හදයක් නෙමෙයි. මේකෙත් ඒකත් හරි දෙකක් හොයාගත්ත තව එකයි. ඒක උඩද මේ හරියද? අර මේ තියෙන්නේ ඒක ASCII හරි ඒක හොයාගත්තා. 100 පොඩ්ඩ මෙහාට හරි 100ට වෙන්නේ නැද්ද? 100 මෙහෙ අපි ගියා. පස්සේ යමු. අර ගයිස් අන්තිම 3 දාන්න තියෙන්නේ. 1යි 2යි 3යි වැඩි හරි ඒකත් හරි මේක 100ක් වෙනවා ගයිස්. 100ගේ මුණටත් එළිය වැටුණා. 100 වෙට්ටුවක් දාලා ඉන්න තියෙන්නේ. 100 මෙහෙ ඉන්න. මේ පැත්තේ 100 මේ පැත්තේ. ඔයාට යන්න එපා. කොහේ නෙමෙයි මෙහෙ. 100 මෙහෙ. කොහේ 100? උතන කරගෙන නැතුව මෙහාට එන්න. මෙහාට වරින්. මෙහෙ. හරි. එහෙනම් මේ පැත්තෙන් අපි ගියා. දැන් මේ ලීව් එක දෙවනම් හරි. ලීව් එක දේව නෑනේ. හරි දෙන්නම් දේවා. මේක දොරක් තමයි ගයිස්. මෙතෙන්ට තමයි ගයිස් අර දියමන්ති ඕන වෙන්නේ. ඒක දැන් මගේ ගාව නෑනේ හොයාගන්න. ඒක දැන් මගේ ගාව නැති හන්දා මේ වීඩියෝ එක නවත්තමු. මොකද ඒක නැතුව නෑ මේ ඒක ඒ දියමන්තිය බග් වෙලා නැති වුණා. ඒක හන්දා මේ වීඩියෝ එක මෙතනින් ඉවරයි. එහෙනම් පස්සේ